හායි කේක් ලවර්ස් කලින් වීඩියෝ එකේදී සකුරා ගහේ කඳ කොටස නිර්මාණය කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකකින් මම අරගෙන ආවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් පෙන්වන්නේ ගහේ මල් සහ කොළ සකස් කරගන්නේ කොහොමද කියලා. මම හිතනවා මම එකින් එක විස්තර කරන්න අවශ්‍ය නැහැ. වීඩියෝ එකේ පැහැදිලිව ඔයාලට පේනවා මම පාවිච්චි කරන tools මොනවද, එතකොට මම මොන විදියටද මල සකස් කරගන්නේ කියලා වීඩියෝ එකේ පැහැදිලිව ඔයාලට පේනවා. ඉතින් මම හිතනවා මම ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා. ඔයාලට යම්කිසි අපැහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මම ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් මම හිතනවා මම වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම වීඩියෝ එක ගොඩක් ලොකු හින්දා මම වීඩියෝ එක ෆාස්ට් දාලා තියෙන්නේ. ඉතින් මොන හරි අපැහැදිලි තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් හැකි විදියකින් ඔයාලට ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු සපයනවා. ඉතින් ওই විදියට තමයි සකුරා මල් කොළ නිර්මාණය වෙන්නේ. මෙතනදී රෝස පාටින් මම මලේ මැද කොටස සහ පිටිපස්ස කොටස ඩස්ට් කරගන්නවා. මොකද සකුරා මලේ පැහැය මට ගන්න අවශ්‍ය නිසා මම මේ විදියට මල ඩස්ට් කිරීමක් තමයි මේ කරන්නේ. මෙතනදී මලේ රේණු ටික තමයි මම මේ සකස් කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති රේණු ටික මම කොහොමද සකස් කරගත්තේ කියලා. චූටියට අපි ඒක තුනී කරගෙන ඉතින් හරිම සියුම් වැඩක්, පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පැහැදිලිව පේනවා මම කොහොමද මලේ රේණු ටික සකස් කරගන්නේ කියලා. මෙතනදි කරන්නේ මලේ පොහොට්ටුව සකස් කරගන්න එක. ඉතින් පොහොට්ටුව සකස් කරගන්නකොට අපිට ගහේ කඳ කොටසට පාවිච්චි කරපු බ්‍රවුන් කලර් නන් මෙල්ටඩ් ටිකක් අවශ්‍ය වෙනවා. මොකද පොහොට්ටුවක් සකස් වෙන්නේ එහෙමයි. ඉතින් ඒ ගුරු පාට නන් මෙල්ටඩ් කොටස මල සකස් කරපු ආකාරයටම සකස් කරගෙන පොහොට්ටුව වතුර බින්දුවක් වගේ සකස් කරගත්ත නන් මෙල්ටඩ් එක උඩ ටූල් එකෙන් පොහොට්ටුවක හැඩය මතු කරගෙන තමයි අපි පොහොට්ටුව සකස් කරගන්නේ. එහෙම සකස් කරගත්ත මල් පොහොට්ටු සහ කොළ මේ විදියට ගහට සම්බන්ධ කරගන්න විදිය තමයි මෙතන වීඩියෝ එකෙන් පේන්නේ තියෙන්නේ ඔයාලට. ඉතින් මේ වැඩේත් හරිම සියුම් වැඩක්, ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. ඉතින් මොකද මම එහෙම කියන්නේ මේ වෙනකොට මේ ගහ හොඳටම වේලිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ මල් අපිට සම්බන්ධ කරගන්න හරි අමාරුයි, අපහසුයි ටිකක්. ඉතින් ඉවසීමෙන් ලොකු කාලයක් අරගෙන කරන්න ඕන වැඩක්. මේ විදිහට තමයි ගහට මල් ටික සම්බන්ධ කරගන්නේ. මේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම ගහ වැහෙන විදිහට මල් ටික සම්බන්ධ කරගන්නේ. ඉතින් දැන් මේ ගහේ කොළ ටික තමයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් අර විදිහටම වතුර බින්දුව ආකාරයෙන් මේ චූටි චූටියට නන් මෙල්ටඩ් කොටස් අරගෙන ඉතින් ටූල් එක ආධාරයෙන් කොළයක හැඩය අපි මතු කරගෙන අර විදිහටම ගහට මේ කොළ ටික අපි සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මල් පොහොට්ටු කොළ ගහට සම්බන්ධ වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ විදිහට තමයි සකුරා ගහ නිර්මාණය. ඉතින් මේකට දවස් 2ක් විතර කාලයක් ගියා මට මේ
සකුරා ගහ මට නිර්මාණය කරගන්න. ඉතින් ගහේ කඳ කොටසට එක දවසක්, මල් කොටසට, කොළ කොටසට, ඒ වගේම ගහට මේ මල් කොළ සම්බන්ධ කරගන්න තව දවසක් ගියා. ඉතින් ඔක්කොම දවස් 2ක් විතර ගියා මට මේ සකුරා ගහ නිර්මාණය කරන්න. ඉතින් මම මේ සකුරා ගහ නිර්මාණය කරේ මගේ එක්සිබිෂන් එකේ කප් කේක් කැටගරි එක යටතේ තරඟවදින්න. ඉතින් මේ තියෙන්නේ මම කප් කේක් කැටගරි එකෙන් කරපු නිර්මාණය. ඉතින් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. මට දෙවෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා. ආපහු මේ විදිහේ ලස්සන නිර්මාණයකින් හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.